මීට දශක ගණනාවකට පෙර විවිධ ක්‍රම සහ ජෛවීව පාලනය ක්‍රම සහ නොඑක් සාම්ප්‍රදායික ක්‍රම උපයෝගී කර ගනිමින් අප රට තුළ කෘෂිකර්මාන්තය සහ භෝග වගාවන් ආදිය ඉතා සාර්ථකව සිදු කෙරුණි. පාරම්පරික ක්‍රමවේදයන්ට අනුව යමින් සාදා ගන්නා ලද කාබනික පොහොර වර්ග සහ වගාවන්ට හානිකර පලිබෝධකයන් පළවා හැරීමේ නොඑක් සාර්ථක ක්‍රමවේදයන් යොදා ගනිමින් සාර්ථක ලෙස වගා කටයුතු ආදිය සිදු කෙරුණි. එමගින් සමස්ත ජනතාවටම වසවිස නැති ආහාර පරිභෝජනයටද ඉඩකඩ සැලසුණි. නමුත් පසුකාලීනව සීඝ්‍රයෙන් වර්ධනය වූ වෙළඳ ආර්ථික රටාවත් සමගින් නවීන ක්‍රමවේදයන් සඳහා යොමු උත්සාහ පොළඹවන ලද ගොවි ජනතාවත් සාමාන්‍ය ජනතාවත් අතරින් මෙම පැරණි සාර්ථක ක්‍රමවේදයන් බැහැර වී යාම පුදුමයට කරුණක් නොවේ. අද වන විට අපද එහි කොටස්කරුවන් වී හමාරය. තරඟකාරී වෙළඳ ආර්ථික රටාව තුළ ඉක්මනින් සරු ඵලදාවක් ලබා ගැනීමටත් පලිබෝධකයන්ගෙන් වගාවන් සඳහා වන හානිය අවම කර ගැනීමටත් පාලනයකින් තොරව සහ නිසි ප්‍රමිතියකින් තොරව රසායන පොහොර භාවිතයත් පලිබෝධනාශක යෙදීමත් සමගින් අද වන විට සමස්ත ජන සමාජයේම සහ පරිසරයේද ක්‍රමයෙන් පරිහානියට පත්වෙමින් ඇත. එහි ප්‍රධානතම සාධකය වන්නේ දිනෙන් දිනම රෝගී ජන සමාජයක් බිහිවීමේ ක්‍රියාවලිය මේ වන විටත් ඉතා ශීඝ්‍රයෙන් වර්ධනය වීමත් පරිසරයේ පරිහානිය සමගින් ජෛව විවිධත්වයද විනාශ වෙමින් පැවතීමත්ය. මෙහි කනගාටුදායකම කරුණ වන්නේ ඍජුවම සහ වක්‍රවමද අපද එහි කොටස්කරුවන් වී ඇති බැවිනි. මෙම කරුණු කාරණා සියල්ල හේතු කොටගෙන සමස්ත ලෝකයේම අවධානයත් විද්වතුන්ගේ අවධානයත් අද වන විට කාබනික පොහොර භාවිතයේ වැදගත්කම සහ අවශ්‍යතාවය සඳහා යොමු වී ඇත. ඉතා ඉක්මනින් මෙවැනි සාර්ථක නිවැරදි ක්‍රම සඳහා ජනතාව යොමුවීම සහ යොමු කරලීම වත්මන් පරපුරෙහි සහ අනාගත පරපුරෙහිත් පරිසර පද්ධතීන්ගේ සහ ජෛව විවිධත්වයේත් වාසනාවට හේතුවකි. ඒ සඳහා දායකත්වය සැපීම සහ අපකැපවීම අප කාගේත් වගකීමක් සහ යුතුයකමකි. නිරෝගිමත් පරපුරක් ගොඩනැගීම සහ ජෛව විවිධත්වයෙන් අනූන පරිසර පද්ධතියක් නිර්මාණය කරලීමට අද දවසේ දායකත්වයේ සැපයීම හෙට දවසේ ඔබේ යහපතටත් පරිසරයේ යහපතටත් මනා පිටුවහලක් වනු ඇත. ඉකෝගෑස් තාක්ෂණික පද්ධතියක් හෙවත් ජීවවායු ජනකයක් ඉදිකර ගැනීම මගින් ඔබටත් නොමිලේම දීර පොහොර නිෂ්පාදනය කර ගැනීමේ හැකියාව ඇත.
ඉකෝගෑස් තාක්ෂණික පද්ධතියක් යනු කැලිකසර දිරාපත් කිරීම මගින් දහනය කළ හැකි වායුවක් නිපදවන අපූර්ව තාක්ෂණික පද්ධතියකි. මෙම ඉකෝගෑස් තාක්ෂණික පද්ධතිය කැලිකසල ඇතුළත් කළ හැකි නල මාර්ගයක්, කැලිකසල ජීර්ණය වන ටැංකියක් සහ දිරාගිය කැලිකසල දියරයක් ලෙස තැන්පත් වන කුටීරයක් ඇතුළුව කොටස් 3කින් සමන්විත පොළොව යට ඉදිකරනු ලබන පද්ධතියකි. කසල ඇතුළත් කිරීමත් සමග ඊට ජලයද ඇතුල් කළ යුතුය. ඇතුළු කිරීමේ නලය මගින් භූගත ටැංකියට පැමිණෙන කැලිකසල ශුද්‍රජීවී ක්‍රියාකාරීත්වයෙන් දි รา පත් වී මීතේන් වායුව නිපදවනු ලබයි. එය ඉකෝගෑස් ලෙසින් හැඳින්වේ. කසල දිරාගිය පසු ඉතිරිවන දියරය පිටත කුටීරයේ තැන්පත් වේ. එය සාර්ථක වගාවක් සඳහා කාබනික දියර පොහොර ලෙස භාවිතා කළ හැකිය. සාමාන්‍ය රසායනික පොහොර ඔබගේ වගාවට යෙදීමේදී එය ශාකයට උරාගනු ලබන්නේ මූල පද්ධතියෙන් පමණි. නමුත් මෙම ඉකෝගෑස් පද්ධතියෙන් නොමිලේම ලැබෙන කාබනික දියර පොහොර වගාවට යෙදීමේදී මූල පද්ධතියෙන් සහ පත්‍ර යන දෙයන්සෙන්ම ගසට උරා ගැනීම සිදුවන බැවින් වගාවේ ඉක්මන් වර්ධනයත් කෘමි හානියෙන් තොර දිගුකාලීන වසවිස නැති සාර්ථක අස්වැන්නක් ලබා ගැනීමේ හැකියාවත් ඔබට ලැබෙනු ඇත. එතනින් අපිට මේ දීපු පොහොර මේ දියර පොහොර වර්ග 20ට පස්සේ තමයි මේ රතු බණ්ඩක පීදුනේ. කොළ බණ්ඩක නම් කලින් පීදුනා. ඒ දියර පොහොර වර්ග දාලා වැඩි අස්වැන්නක් අපිට ලබා ගන්න පුළුවන් වුණා. මාළු මිරිස් වලත් පීදෙන්නේ නැතුව තිබිලා ඒ දියර පොහොර දැම්මට පස්සේ තමයි කරල් එහෙම ආවේ. මේ අපි දැන් සුමානෙකට එළවලු ගේන්නේ නැහැ පොලින්. මේවත් කියන එකම තමයි ගන්නෙ. මේ ඒකෙන් අපිට ගොඩක් ආර්ථික අතින් පහසුවක් වුණා. මේ දියර පොහොර ඇත්තටම හොඳ මේ තත්ත්වයේ තියෙන පොහොර වර්ගයක් තමයි අපිට හෙල්පෝ ආයතනයෙන් බෙදා දුන්නේ. ඇත්තටම අපි ස්තුතිවන්ත වෙනවා හෙල්පෝ ආයතනයට මේ දියර පොහොර අපේ සමිතියට අඳුන්වලා දීලා හැමතෙම බෙදා දුන්නෙන් තමයි මේ වැඩි අස්වැන්නක් අපිට ලබා ගන්න පුළුවන් වුණේ. මම මලයන්නේ පෙළත පදිංචිලා ඉන්නේ. මගේ ගෙවත්තට උදව් කරේ හෙල්පෝ ආයතනයේ. ඒකෙන් පැල දුන්නා, දියර පොහොර දුන්නා. මේ පැල දුන්නා අපිට. ඒකෙන් ගොඩක් උදව් කරා හෙල්පෝ ආයතනේ. පැල දීලා, දියර පොහොර දීලා, මුදල් දීලා මේ බඩු මුට්ටු එෆෝ ආයතනේ අපට බඩු විල් බැලක් දුන්නා, වතුර මල් බාස්කට් දුන්නා. මේ අපි දැන් යට ආයෙ තවන් දාලා ඒකෙන්ම තමයි ආයෙ පළ කරන්න පටන් ගන්නෙ. ගොඩක් අපි බලදාගාරන් ජීවත් වෙන්නේ ඒකෙන්. කරවි අපේ ගෙවත්තේ මේ ගෝවා, මාළු මිරිස්, බැටළු මිරිස්, පතෝල, වැටකොළු, වම්බොටු, කොළ වර්ග කීපයක් තියෙනවා, කොටු කොළ තියෙනවා. අයියෝ කදලා තියෙනවා ගෙවත්තේ. මේකෙන් තමයි අතරම හෙල්පෝ ආයතනෙන්ද මේ තමයි අපිට ගොඩක් උදව් උපකාර කරලා තියෙන්නේ. අපි දියර පොහොර තමයි ආයතනෙන් ගෑල්ලා මේ පැලවලට දාන්නේ. මම මේ ගෙවතු වගාව කරගෙන යනවා. මේ හෙල්පෝ ආයතනෙන් තමයි මට අත දුන්නේ. මේ ඒ ආයතනයෙන් මට දියර පොහොර, ඇට වර්ග, මේ පැල වර්ග ලබා දුන්නා. ඉතින් වසක් විසක් නැතුව මගේ ළමයින්ට මේ පරිභෝජන කෑමට ගන්නවා. ඊට අමතරව මේ ඉතිරි වෙන වැඩිපුර ඒවා මේ කඩවල් කඩේට දානවා. සාමාන්‍ය දුරට ගෙවත කරගෙන ගියා. ඊට පස්සේ අපිට මේ හෙල්පෝ ආයතනෙන් අපිට දුන්න ඉස්සෙල්ලා පුහුණුවක් දුන්න ගෙවතු වගා කිරීම සම්බන්ධව. ඊට පස්සේ මේ අපිට දියර පොහොර ඒ වගේම මේ උපකරණ ලබා දුන්න අපට පැල වර්ග ලබා දීලා අපට මේ හොඳ මේ ඒගොල්ලෝ හොඳ පුහුණුවක් ලබා දුන්න මේ ගෙවත කරන්න කොහොමද ආදර්ශ ගෙවතු වගාව පිළිබඳ හොඳ දැනුමක් අපට ආයතනෙන් ලබා දුන්නේ. ආයතනයටත් මේ අවස්ථාවේදී හිමිතුම ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම හෙල්පෝ ආයතනෙන් අපට ගොඩක් උදව් කරා. අපි ඉස්සර ඇත්තටම වගාවක් කරන්න එච්චර උනන්දුවක් දැක්ුවේ නැහැ. හෙල්පෝ ආයතනෙන් උපදෙස් දීලා ඒ විදියට මේ උපදෙස් ලබා දුන්න නිසා තමයි අපි ඇත්තට මේ විදියට මේ එළවලු යම් පමණින් හරි වගා කිරීමට පටන් ගත්තේ.
අපිට හෙල්ප් ආයතනයෙන් දියර පොහොර උපකරණ එහෙම ලබා දුන්නා. ඒවා ගොඩාක් අපිට ප්‍රයෝජනවත් වුණා. ඉතින් අපි දැන් ඇත්තටම ගෙදර කෑමට එළවලු වගා කරගන්නවා. පිටින් එළවලු ගන්න එක මාස 6ක් විතර වෙන මේක පටන් අරන් මේ ගෙවතු වගාව අපිට ඉතින් හෙල්පෝ එකෙන් තමයි මේ උදව් කරන්නේ. මේ පැල සියලු ಜಾති අපිට ලබා දුන්නා. ඒ වගේම දියර පෝර ඒවයින් තමයි මේ ගොඩක් මේකට අස්වැන්න ලැබුණේ. ඒ වගේම අපි අපේ මේ එදා දවසේ පරිභෝජනයේට අපි මේවෙන් කඩා ගන්නවා. ලීම කරල් බණ්ඩක්කා දඹල. ඉතින් අපේ ගෙදරට ආර්ථික වාසියකුත් තියෙනවා මේ ගෙවතු වගාව නිසා. මේ ඉතින් අපි ඒ වගේම සතුටකුත් ලබනවා. අපේ පවුලේ මේ මගේ මහත්තයා ළමයි මේකට මට උදව් කරනවා. ඉතින් අපි සියලු දෙනාම මේ සතුටෙන් ආසාවෙන් මේක කරනා වගේම අපේ ඉතින් එදිනදා ජීවිතේට වසවිස නැතුව අපේ තව මේ පුංචි ළමයි ඉන්නවා. එයාටත් ඒ කැම වේලට මේවෙන් කතුරු මුරුංග කොළ මේ දම්බල කරලක් ඒ වගේ දේවලුත් දානවා පොඩි එකනාගේ කැම එකට පවා. ඉතින් වසවිස නැතුව අපිට මේ දේවල් වෙනදා නම් අපි ගිහිල්ලා එක්කඩුවෙන් පොලෙන් අරන් මින් ගෙනාවේ. නමුත් දැන් අපේ හෙල්පෝ ආයතනයේ මඟ පෙන්වීම දැනුවත් වීම මත අපි මේවා කරගෙන යනවා. අපේ හෙල්පෝ එකටත් අපේ කාර්ය මණ්ඩලයේ අපේ සභාපතිතුමාට මම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේ. මගේ මේ හෙල්පෝ ආයතනයෙන් තමයි මට මේ ගොඩක් උදව් කරේ ඉතින් දියර පෝරේ මෙත් දෙනවා. ඒවෙන් තමයි ගොඩක් දුරට ගස සර වෙලා මේ පැල ටික හොඳට හැදිලා තියෙන කරල් වුණත් ඇවිත් තියෙන්නේ. තවත් විශේෂිත කරුණක් වන්නේ ඉතා සීමිත ඉඩකඩක වුවද මෙම කාබනික දියර පෝර භාවිතයෙන් සාර්ථක වගාවක් සිදු කර ගැනීමේ හැකියාව ඔබට හිමිවීමයි. ඉවත දමන ලද වැහිපීලි, කිරිහට්ටි, ප්ලාස්ටික් භාජන, ප්ලාස්ටික් බෝතල් ආදියෙහි ඔබට මෙම දියර පොහොර යොදා ගනිමින් සාර්ථක ගෙවතු වගාවක් සිදු කළ හැකිය. එමගින් පරිසර දූෂණය අවම කිරීමටත් මැසි මදුරු කරදරය අවම කිරීමටත් ඔබගේ නිවස තුළින්ම සහ ආයතනය තුළින්ම දායකත්වය ලබා දිය හැකිය. මෙම කාබනික දියර පොහොර භාවිතයේ සාර්ථක ප්‍රතිඵල තවත් බොහෝ පිරිසක් භුක්ති විඳිමින් නැත. මෙම කාබනික දියර පොහොර භාවිතය පිළිබඳව වැඩි විස්තර මෙම දුරකථන අංකවලට ඇමතීමෙන් ඔබට ලබාගත හැකිය. මෙම කාබනික දියර පොහොර භාවිතයට යොමුවීමෙන් නිරෝගිමත් අනාගත පරපුරක් ගොඩනැගීමට දායකත්වය සැපයීම ඔබ සතු වගකීමක් සහ යුතුයකමකි.